හායි යහළුවනේ කොහොමද ඔයාලට ඔන්න අද ශ්‍රියන් ඊස්රායල් කිචන් channel එකෙන් ඔයාලට අරගෙන ආවේ පොප්කෝන් හදන විදිහ ගැන. මේ විදිහට මම වියලි ඉරිඟු ඇට පැකට් කරලා තියෙනවා සුපර් එකේ. මම එයින් පැකට් එකක් අරගෙන ආවා. මේක කිලෝ එකේ පැකට් එකක්. ඉතින් කිලෝ එකක්ම හදන්නේ නැහැ. ඉතින් මේකෙන් ටිකක් දාපුම ගොඩක් වෙනවා මේ පොප්කෝන්. ඉතින් මම මේන් ටිකක් මේ විදිහට ගන්නවා. ඔයාලටත් ඇත්තටම ගන්න ඔයාලා හදන්න යද්දී. ඉරිඟු වලට හීබ්‍රු වලින් කියන්නේ තිරස් කියලා. ඉතින් මේ විදිහට ටිකක් උස සෝස් පෑන් එකක් තමයි මම ලිපෙන් තියන්නේ. ඊට පස්සේ මම මේකට තෙල් එකතු කරගන්නවා. ඔයාලට කැමති තෙල් එකක් එකතු කරගන්න. ඊට පස්සේ මම මේ තිරස් ටික මම මේ ඉරිඟු ඇට ටික මේකට තහ ගන්නවා. ඊට පස්සේ ටිකක් තෙල් වලින් මේ ඉරිඟු ඇට කලවම් වෙනකම් පොඩ්ඩක් මේ විදියට මම සීරෙකම පොඩ්ඩක් එහෙට මෙහෙට හෙලෙව්වා. ඉතින් ඊට පස්සේ මේ විදියට වහලා තියා ගන්නවා. දැන් ඔන්න පොප්කෝන් හැදෙනවා සද්දය ඇහෙනවා. මේ විදිහට සද්දය ඇහිලා ඉවරනාට පස්සේ පොප්කෝන් හැදිලා ඉවරයි. ඔන්න දැන් හැදිලා ඉවරයි. මම මේ පියන අරිනවා. ඔන්න ඔය විදිහට ලස්සනට පොප්කෝන් හැදිලා ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවනේ. දැන් මම මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේක කලවම් කරගන්න ඕන හොඳේ. ඊට පස්සේ මම මේ විදිහට භාජනයකට දාගත්තා. ඔන්න ඔය විදිහට තමයි පොප්කෝන් හදාගන්නේ. ඔයාලත් දැන් මේ වීඩියෝ එක බලලා පොප්කෝන් හදාගන්න හොඳේ. ඊට පස්සේ මේ වීඩියෝ එකෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලත් පොප්කෝන් හැදුවා කියලා. ඉතින් ශ්‍රියන් ඊස්රායල් කිචන් YouTube channel එකෙන් ඔයාලට තවත් රස වීඩියෝ එකක් අරගෙන එනවා ඊළඟටත්. රැඳිලා ඉන්න ඔයාලා හැමදෙනාටම සුබම සුබ දවසක් වේවා.